ආයුබෝවන් ශ්‍රී ලංකාව කියන නාමය ලෝකය තුල බැබළවීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වූ සාධකයක් තමයි ක්‍රිකට් කියන්නේ. මොකද පසුගිය කල්ප කාලයක් තිස්සේ ලංකාවේ ක්‍රිකට් කියන්නේ ලෝකයේ නමක් දිනාගත් ක්‍රීඩාවක් බවට පත් වුණා. විශේෂයෙන්ම එහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ඒ කාල පරිච්ඡේදයේ පැවති ක්‍රිකට් කණ්ඩායම ඒ විවිධ වූ රටරටවල් සමග තරඟ වැදීමේදී තමන්ගේ ජයග්‍රහණයන් ඉතාමත් ඉහළින් සහතික කිරීමට පියවර ගත්තා. මෙන්න මේ නිසා තමයි නොදන්නා රටවලුත් අපේ රට ශ්‍රී ලංකාව ලෝකයේ මෙවැනි රටක් තිබෙනවා කියන තත්ත්වයකට පවා පත් වුණේ. ඉතින් එහෙම බලන විට ලංකාව ලෝකයේ නමක් දිනා ගැනීමට ප්‍රමුඛ කාර්යභාරයක් සිද්ධ කළ ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. නමුත් අද ක්‍රිකට් ක්‍රීඩාවට අත්වී ඇති ඉරණම කුමක්ද? ඉතාමත් සෝචනීය තත්ත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට පත්වී තිබෙනවා. මෙන්න මීට මූලික හේතුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. එහි ආයතනයේ සභාපති සම්මි සිල්වා ඇතුළු ඔහු වටා පෙළගැසී සිටින ඇතැම් නිලධාරීන්ගේ දූෂිත අත්නෝමතික හිතුවක්කාරී බලහත්කාරී ක්‍රියා තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව අද වලපල්ලට යන්න එහෙම නැත්නම් විනාශයට යන්නට මූලික හේතුව බවට පත් වී තිබෙන්නේ. මොකද මේක අද ඊයේ ෂණිකව ඇති වූ දෙයක්ුත් නෙමෙයි. මොකද අපි දන්නෝ මේ සම්මි සිල්වා කියන්නේ රනිල් රාජපක්ෂ කාලයේම සිටම මේ ක්‍රිකට් ආයතනය තමන්ගේ බූදලයක් ලෙස පාවිච්චි කරමින් සිටිනවා. ඔහුව කොතරම් පන්නන්න උත්සාහ කරත් ඇතැම් කණ්ඩායම් ඒක ඔහුව පන්නා දැමීමට තරම් නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. ඊට මූලික හේතුව තමයි මෙන්න මේ කියන දූෂිත සම්මි සිල්වා ඇතුළු ඔහුවට පෙළගැසී සිටින ඒ නිලධාරීන් පැරන්තිය පවා විවිධ පුද්ගලයන්ට මිල මුදල් වලින් සහ වෙනත් දේවල් වලින් අල්ලස් ලබා දී ඔහුන්ගේ බලයෙන් තමයි මේ වන විට මෙතරම් කාල පරිච්ඡේදයක් මේ කියන සභාපති තනතුරේ පවා රැඳී සිටීමට පියවරගෙන තිබෙනවා. ඉතින් මේක එක පැත්තකින් බලනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහා ඡේදවාචකයක් බවට පත් වී තිබෙනවා. මොකද ලංකාව ලෝකයේ නමක් රැඳූ ක්‍රීඩාවක් අද වලපල්ලට ගොස් තිබීමම බරපතල ගැටලුවක් ලෙස තමයි අපට සැලකීමට හැකියාව ලැබෙන්නේ. විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මේ අනුර කුමාර දිසානායක ඇතුළු එහෙම නැත්නම් මාලිමාව එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ඒ පහුගිය විපක්ෂයේ සිටියේදී මෙන්න මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එහෙම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි සභාපති සම්මි සිල්වාගේ දූෂණ වංචා අයුතු ක්‍රියා අක්‍රමිකතා පිළිබඳව බරපතල විදියට පාර්ලිමේන්තුවේ ඉන් පිටතත් බරපතල විදියට කතාබහට ලක් වුණා. ඉතින් විශේෂයෙන්ම අනුර කුමාර විසින් චෝදනා එල්ල කර පරිදි ඒ කාල පරිච්ඡේදය තුල විපක්ෂයේ සිටියේදී අර රනිල් රාජපක්ෂ එහෙම නැත්නම් රාජපක්ෂලා වගේ දූෂණ වංචා අක්‍රමිකතා අයුතු ක්‍රියා ඒ පැලැන්තියටම ආකාරයේ චරිතයක් ලෙස තමයි මේ සම්මි සිල්වා සඳහන් කරන්නේ. ඊතරම්ම දූෂිතෙක්, ඊතරම්ම තක්කඩියෙක්. ඉතින් මෙන්න මෙච්චර තරම් විවේචනයට ලක් වුණා අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටදී මේ පුද්ගලයා. නමුත් අද ඒ කාල පරිච්ඡේදය තුල මේ එල්ල කරපු අනුර කුමාර එල්ල කරපු චෝදනා දෙස බලන විට එහෙම නැත්නම් විපක්ෂයේ එවකට එල්ල කරපු චෝදනා දෙස බලනකොට අපි බොහෝ දුරට හිතුවා මේ මාලිමා ආණ්ඩුව ප්‍රමුඛ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ මේ සම්මි සිල්වා ප්‍රමුඛ ඒ දූෂිත පැලැන්තියට ගෙදර නෙමෙයි යන්න වෙන්නේ එල්ලුම්ගස් කියලා තමයි අපි නම් බොහෝ දුරට හිතාගෙන හිටියේ. නමුත් අද මේ ආණ්ඩුව බලයට පත් වෙලත් අවුරුදු එකහමාරකට ආසන්න කාල පරිච්ඡේදයකට පැමිණෙමින් තිබෙනවා. නමුත් අද වෙනතුරුත් මේ දූෂිත සම්මි සිල්වා ප්‍රමුඛ ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒ පැලැන්තිය පිළිබඳ ඒ දූෂිත කල්ලිය පිළිබඳ අද වෙනතුරුත් කිසිදු පියවරක් ගෙන ඇති බවක් නම් අපිට නම් පෙන්눔 කෙරෙන්නේ නැහැ. එහෙම පියවරක් ගෙන තිබෙනවා නම් මේ පුද්ගලයෝ තවදුරටත් මේ තනතුරු තානාන්තරව රැඳී සිටින්නේ කෙසේද කියන ප්‍රශ්නය මෙහිදී අපට පැන නගිනවා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමුගේ ඒ වගේම ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන්නේ සුගත් තිලකරත්න. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් ක්‍රීඩාවටම සම්බන්ධ පුද්ගලයෙක්. ඉතින් ඔහු දැනගත යුතුයි එහෙම නැත්නම් ඇමතිවරු දැනගත යුතුයි මෙච්චර දූෂණ චෝදනා එල්ල වී තිබියදී
අඩු තරමින් මේ පුද්ගලයෝ සිද්ධ කරලා තිබෙන්නේ කුමනවාද මොන වගේ දේවල්ද පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ වගේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය සහ එමත් නැත්නම් වෙනත් පරීක්ෂණ අංශයක් අපරාධ සහ අල්ලස් වලට අදාළ පරීක්ෂණයක් සිද්ධ කළා මෙන්න මේ පුද්ගලයෝ දූෂණ වංචා සිද්ධ කරලා තිබෙනවද නැද්ද මේ එල්ල වෙන චෝදනා සත්‍යද අසත්‍යද කියලා ඒ පිළිබඳ පූර්ව විමර්ශනයක යෙදලා ඒ අයට විරුද්ධව නීති වශයෙන් පියවරක් ගත යුතුව තිබුණා. නමුත් මේ ආණ්ඩුව තුලත් අපිට නම් එවැනි දෙයක් පෙන්눔 කෙරෙන්නේ නැති ස්වභාවයක් තමයි මේ වන විට පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ. මොකද තව දුරටත් මේ ශම්මි සිල්වා ප්‍රමුඛ මේ හොරු රැළ මේ තනතුරු වල සිටීම තමයි ඊට මූලික කරුණ බවට පත් වී තිබෙනවා. ඉතින් මෙන්න මේ නිසා විශේෂයෙන්ම මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි අපි දැක්ක පහුගිය දිනවල ඒ T20 ක්‍රිකට් තරගය රටවල් කිහිපයක් සමග පැවතුණා. පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව මේ විදිහට තව තවත් රටවල් කිහිපයක් සමග ඒ තරගය අපි දැක්කා. ඒ තරඟාවලියේදී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මොනතරම් ප්‍රපාතයකට වැටී තිබෙනවාද කියන එක. ඉතින් අඩු ලකුණු වලට දැවී යෑම, ඒ ක්‍රීඩකයන්ගේ තිබුණු අදක්ෂකම එක් පැත්තකින් එල්ල වූ චෝදනාවක් තමයි මේ පරාජයන් පිටුපස තිබුණේ වෙන දෙයක් නෙමෙයි. මේ අල්ලස් ගනුදෙනු. එහෙම නැත්නම් විදේශීය රටවල් සහ එහෙම නැත්නම් දේශීය ඒ සූදුකාරයන් සමග එකතු වෙලා මේ ක්‍රීඩාව එහෙම නැත්නම් ඒ තරඟ පාවා දීමට අල්ලසට මුදලට කටයුතු කරා කියන එක පවා විවිධ ක්‍රීඩා විචාරකයන්ගෙන් එහෙම නැත්නම් ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රිකට් ආයතනයට එල්ල වුණා. ඉතින් මෙන්න මේවා පිළිබඳව අපිට එකක්වත් සුළු කොට දැකිය හැකි කරුණු කාරණා නොවේ. මොකද මේවා බරපතල චෝදනා. ඉතින් ඒ චෝදනා සත්‍යද කියනවත් අද වෙනතුරුත් කිසිදු පාර්ශවයක් සොයා බැලීමට ලක් කිරීමක් කළා නැහැ. ඉතින් මෙන්න මේක තමයි අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඡේද වාචකයේ බවට පත් වී තිබිනේ. දැන් මෙහිදී මම විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මෙන්න මේ ශම්මි සිල්වා ප්‍රමුඛ ඒ දූෂිත රැළ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික විගණන ආයතනය යම් පරීක්ෂණයක් සිද්ධ කළා තියෙනවා. ඒ පරීක්ෂණයේ පිටු 67කින් යුක් පරීක්ෂණ වාර්තාවක් මේ වන විට මා සතුව පවා තිබෙනවා. ඉතින් මෙන්න මේ පිටු 67කින් යුත් මේ පරීක්ෂණ වාර්තාවේ කරුණු කාරණා අධ්‍යයනය කිරීමේදී අපිට පැහැදිලිවම පෙන්눔 කරන දෙයක් තමයි මේ ශම්මි සිල්වා ප්‍රමුඛ ඒ දූෂිත කල්ලියට විරුද්ධව අපරාධ චෝදනා ඒ විතරක් නෙමේ අල්ලස් චෝදනා යටතේ නඩු පැවරිය හැටි අත්අඩංගුවට ගත හැකි සාක්ෂියා සාධක සියලු දේවල් මේ විගණන වාර්තාව තුල ගැබ්වී තිබෙනවා. ඉතින් එවැනි පරිසරයක් තුලත් මේ පුජ්‍යලියෝ මේ දූෂිත ශම්මි සිල්වා ඇතුළු ඒ රැළ කෙසේද මේ ක්‍රිකට් ආයතනයේ තනතුරු තානාන්තරවල සිටින්නේ කියන ප්‍රශ්නය අපිට මෙහිදී පැන නගිනවා. ඉතින් මේ අය තවදුරටත් මේ ආකාරයට මේ තනතුරු වල රැඳී සිටිනවා කියන එක අපිට අනාගත ක්‍රිකට් පිළිබඳ තැබිය හැකි ප්‍රාර්ථනීය කුමක්ද කියන එකත් මෙහිදී අපිට පැහැදිලිවම පැන නගින ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මෙහිදී මා විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මේ මා සතුව තිබෙන මේ විගණන වාර්තාව අසුරෙන් මේ ක්‍රිකට් ආයතනයේ සිදු වී ඇති වංචනික ක්‍රියා මොනවාද කියන එක ඔබට මා එකින් එක පැහැදිලි කර දෙන්නම්. අන්න එතකොට ඔබට අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් ශම්මි සිල්වා කියන්නේ කවුද? ඔහු යටතේ සිටි සහ ඉන්න නිලධාරී රැළ කවුද? ඔවුන්ට එල්ල වී ඇති චෝදනා මොනවාද? මේවා සුළු කොට දැකිය හැකි දේවල්ද නැද්ද? මේවලට විරුද්ධව නීති මගින් ක්‍රියා කළ හැකිද නැද්ද? ඒ අනුව මේ පුජ්‍යලයන්ගේ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා නඩු පවරලා ඊට අදාළ පියවරයන් ගැනීමේ හැකියාව නැද්ද? යනාදී කරුණු කාරණා පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවා ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ අනුව මම දැන් ඔබට ප්‍රකාශ කරන්නම් මේ වාර්තාවේ සඳහන් මේ අයගේ කැරැක්ටුව කුමක්ද කියන එක. විශේෂයෙන්ම මේ 2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T20 ලෝක කුසලානය තරඟාවලිය පැවැත්වුණා. මෙන්න මේ තරඟාවලියේදී වියදම් සහ ආදායම් වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ජාතික විගණන කාර්යාංශය නියෝග කර තිබුණා. අන්නෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ 2023 පෙබරවාරි මාස 13 වෙනිදා තමයි ඒ ඉල්ලීම කර තුනේ. අන්නෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2023 මාර්තු මාස 14 වෙනිදා මේ ශම්මි සිල්වා සභාපතිවරයා
ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තාවක් නිකුත් කරලා තිබුණා. එහෙම නැත්නම් වාර්තාවක් විගණන ආයතනයට බාර දී තිබුණා. අන්නේ විගණන කාර්යාංශයට ලබා දී මේ කියන වාර්තාවට අනුව ඒ 2022 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී ආදායම වශයෙන් ඔවුන් උපයා තිබෙනවා රුපියල් 39 කෝටි 63 ලක්ෂ 59350ක මුදලක්. දැන් ආදායම එතරම් ප්‍රමාණයක් උපයනකොට වියදම කෙසේද? දැන් එතනදී ඔබට අවබෝධ කරගන්න පුළුවන් මේ දෙකේ පරතරය කොහොමද කියලා. එතකොට 39 කෝටි 63 ලක්ෂ 59350ක ආදායමක් ලබන විට මේගොල්ලෝ ඊට අදාළව වියදම් කරලා තියෙනවා ඒ මුදලින් රුපියල් 31 කෝටි 33 ලක්ෂ 71158ක්. ඒ කියන්නේ උපයපු මුදලට වඩා ලක්ෂ 27ක් වැනි මුදලක් අඩුවෙන් තමයි එතකොට වියදම් කරලා තිනවා. එතකොට ඒකෙන්ම තේරෙනවා ආදායම හා සමාන ප්‍රමාණයක්ම අනිත් පැත්තට වියදම් කිරීමටත් මේ ක්‍රිකට් පාලක මණ්ඩලය එහෙම නැත්නම් ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා ඇතුළු පිරිස පියවරගෙන ඇති බවක් තමයි මේකෙන් පෙන්눔 කෙරෙන්නේ. ඉතින් මෙහෙම ලැබපු ආදායමකට ඇති ඵලය කුමක්ද? මෙතරම් ලෝක කුසලානයකට සහභාගී වෙලා මෙතරම් ආදායමක් ලබලා අන්තිමට ඊතර හා සමානම වියදම් කිරීමක් කළා අවසානයේ ඉතුරු වෙලා තියෙන කීයද රුපියල් ලක්ෂ 27ක් වැනි සුළු මුදලක් තමයි ඒකෙන් ආදායම වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් එතනින්ම තේරෙනවා මේ අයගේ කෙරුවාව මොකද්ද කියන එක. ඒ විතරක් නෙමෙයි දැන් මෙන්න මේ ලෝක කුසලානයේ පිරිමි ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා සහභාගී වීමකට මේ විධායක කමිටුවේ සමාජිකයින් 14 දෙනෙක් වෙනුවෙන් වැය කළා තිබෙනවා රුපියල් 6 කෝටි 82 ලක්ෂ 37263ක්. දැන් මේ තරඟාවලිය තිබුණේ ඕස්ට්‍රේලියාවේ. දැන් ඕස්ට්‍රේලියාවට යෑමට මෙන්න මේ ක්‍රිකට් තරඟයට විධායක කමිටු සමාජිකයන් 14 දෙනෙක් වෙනුවෙන් පමණක් වැය කළා තියෙනවා ක්‍රිකට් ආයතනය රුපියල් 6 කෝටි 82 ලක්ෂ 37263ක්. දැන් බලන්න මෙතරම් වියදමක් දරලා මේ අය ගිහිල්ලා මෙතරම් එහෙමනම් මේකෙදි ආදායම මීට වඩා දෙගුණ තුන්ගුණයකින් ඉහළ යා යුතුයි. නමුත් මේගොල්ලෝ සිද්ධ කරලා තිබෙන්නේ කුමක්ද? ක්‍රිකට් ආයතනයේ මුදල් වැය කළා ඒගොල්ලෝ ජොලියට පුද්ගලික සවාරියක් ගියා වගේ තමයි මේ වැඩේ කරලා තිබෙන්නේ. ඒතරම් කනගාටුදායක තත්ත්වයක් තමයි මේ ශම්මි සිල්වා ඇතුළු ඒ පාලකවරුන්ගේ ස්වභාවය බවට පත් වී තිබෙන්නේ. දැන් ඔහු දක්ෂ පාලකයෙක් නම් ඔහු දක්ෂ හැකියාවන් ඇති පුද්ගලයෙක් නම් සභාපතිවරයා වශයෙන් කළ යුත්තේ කුමක්ද? ඒ ආදායමකට යම්කිසි මුදලක් වියදම් කරනවා නම් ඒ වියදම් කරන මුදලට වඩා තුන්ගුණයක්වත් අඩුතරමින් ආදායමක් උපය යුතුයි. නමුත් එවැනි දෙයක්වත් මේකෙන් සිද්ධ වී නැති බවක් තමයි අපිට පැහැදිලිවම පෙන්눔 කරන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මෙතනදී පැහැදිලිව පෙන්눔 කරනවා මෙන්න මේ සංචාරයේදී ඕස්ට්‍රේලියාවට යෑම සඳහා මේ සංචාරයේදී සම්මි සිල්වා සභාපතිවරයා වශයෙන් ක්‍රිකට් ආයතනයේ ඔහුට දරා තිබෙන වියදම රුපියල් 1 කෝටි 22 ලක්ෂ 64416ක්. දැන් බලන්න සුළුපටු මුදලක් නෙමෙයි දරා තිබෙන්නේ. ඒ වගේම මොහාන්ද සිල්වා ලේකම් වශයෙන් සිටු පුජ්‍යලයා ඔහුට දරා තිබෙනවා ක්‍රිකට් ආයතනයෙන් මේ වියදම් වශයෙන් රුපියල් 54 ලක්ෂ 44681ක්. ඒ වගේම ජයන්ත ධර්මදාස හිටපු උපසභාපතිවරයා වෙනුවෙන් දරා තිබෙනවා රුපියල් 51 ලක්ෂ 98500ක්. ඒ වගේම උපසභාපති අනිත් පුද්ගලයා රවීන් වික්‍රමරත්න ඔහු වෙනුවෙන් දරා තිබෙනවා ක්‍රිකට් ආයතනය රුපියල් 47 ලක්ෂ 49500ක්. ඒ වගේම ක්‍රිකට් ආයතනයේ සභාපති භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ වෙනුවෙන් දරා තිබෙනවා රුපියල් 48 ලක්ෂ 12285ක්. ඒ වගේම සහකාර භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද ඔහු වෙනුවෙන් දරා තිබෙනවා රුපියල් 47 ලක්ෂ 23208ක්. ඉතින් සුළුපටු මුදලක් නෙමේ ක්‍රිකට් ආයතනය මේ අය වෙනුවෙන් දරා තිබෙන්නේ. ඒ විතරක් නෙමේ දැන් සහකාර ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ඔහු මනි ලොන්ඩරි කාරයෙක්. ඒ වගේම ක්‍රිස්ටෝ කරන්ට් කියන අර මූල්‍ය වංචා පුජ්‍යලයෙක්. ඔහු අත්අඩංගුවටත් පත් වුණා මට මතක හැටියට පහුගිය කාලේ වංචනික මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන්. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහකාර ලේකම්වරයා වශයෙන් මේ ක්‍රිෂාන්ත කපුවත්ත ඔහුට වැය කළා තිබෙනවා රුපියල් 36 ලක්ෂ
6782ක් වැය කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවට යන්න 20 T20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ විධායක කමිටු පිරිසකටත් විශාල මුදලක් ක්‍රිකට් ආයතනය වැය කරලා තියෙනවා. ජනක පතිරණ විධායක කමිටු සමාජික ඔහුට 40,23,372යි. තිලක් වත්තුහේවා විධායක කමිටු සමාජික 39,28,315යි. සමන්ත දොඩන්වල විධායක කමිටු සමාජික 40,0165යි. පියන්ත අල්ගම විධායක කමිටු සමාජික 39,51,157යි. බන්දුල දිසානායක විධායක කමිටු සමාජික 38,29,368යි. නිශාන්තද සිල්වා විධායක කමිටු සමාජික 36,19,860යි. නලින් අපෝන්සු විධායක කමිටු සමාජික රුපියල් 40,84,654යි. දැන් මෙහෙම බලන විට මේ අය වෙනුවෙන් පමණක් වැය කරලා ඇති මුළු මුදල රුපියල් 6,80,37,263ක් බවට මේ විගණන වාර්තාව තුල පැහැදිලිවම කරුණු සඳහන් වෙනවා. දැන් පැහැදිලි නේද මේ ශම්මි සිල්වා යටතේ ක්‍රිකට් ආයතනය කොයි ආකාරයටද මෙතෙක් කලක් ක්‍රියා කරලා තිබෙන්නේ. එහෙමත් නැත්නම් ඔය කියන තරගාවලියේදී කටයුතු කර ඇත්තේ කියන එක තමයි මේකින් පැහැදිලි වෙන්නේ. ඊට අමතරව මේ ක්‍රිකට් ආයතනයේ මේ තවත් නිලධාරීන් 4 දෙනෙකු T20 ලෝක කුසලානීය තරගයේ පැවති කාලය තුල විවිධ හේතු මත ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට ඔවුන් 4 දෙනා වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ගෙවලා තියෙනවා රුපියල් 1,80,79,741ක්. දැන් මේවා සල්ලි කොස්සට හෝ දෙල්ලට නොවේ. මේවා අහිංසක අසරණ මිනිස්සුන්ගේ ටිකට් එකෙන් උපයන මුදල් තමයි මේගොල්ලෝ කරන්නේ. නැතුව මේගොල්ලන්ගේ ගෙදරින් ගෙනල්ලා විකුණුත් විවිධම් කරන්නේ. ඉතින් එවැනි මුදල් තමයි කිසිදු හිරිකිතයකින් තොරව කිසිදු ප්‍රශ්නකාරී තත්ත්වයකින් තොරව ඒගොල්ලෝ හිතූ මනාපයට තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා වියදම් කරලා තිබෙන්නේ. දැන් මෙහි තවත් කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇස්ලි ද සිල්වා ප්‍රධාන විධායක නිලධාරී දැන් ඔහුටත් ගෙවලා තියෙනවා රුපියල් 73,57,185ක්. ඒ විතරක් නේ ජෙරම් ජයරත්න ප්‍රධාන විධායක නිලධාරී ඔහුට ගෙවලා තියෙනවා මේ සංචාරී යෑම සඳහා රුපියල් 36,06,803ක්. මං හිතන හැටියට මං නිවැරදි නම් මේ ජෙරම් ජයරත්න කියන්නේ කවුද දන්නවද? මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂගේ බිරිඳගේ පියා තමයි මේ ජෙරම් ජයරත්න කියන්නේ. මම නිවැරදි නම් මම වැරදි නම් මේක කවුරු හරි නිවැරදි කරන ලෙසත් මා විශේෂයෙන්ම ඉල්ලීමක් කර සිටිනවා. ඉතින් ඊළඟ පුද්ගලයා තමයි චින්තක එදිරිමාන්න දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී. ඔහු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ T20 තරගයේ නැරඹීම සඳහා යෑමට වියදම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 29,10,663ක්. ඒ වගේම අර්ජුනද සිල්වා වෛද්‍ය කමිටුවේ ප්‍රධානියා ඔහුට ගෙවලා තිබෙනවා රුපියල් 40,05,090ක් ගෙවලා තිනවා. ඒ අනුව මේ නිලධාරීන් 4 දෙනා ඇස්ලිද සිල්වා, ජෙරම් ජයරත්න, චින්තක එදිරිමාන්න, අර්ජුන සිල්වා ඔවුන් 4 දෙනාට පමණක් ක්‍රිකට් ආයතනය වියදම් දරා තිබෙනවා රුපියල් 1,80,79,741ක්. දැන් මේකෙන්ම පේනවා මේගොල්ලොන්ගේ මේ ක්‍රියාවලිය කොහොමද කියන එක. ක්‍රිකට් පාලනය කළත් කොහොමද තියෙන්නේ කියන එක. දැන් මේක ඒ විතරක් නෙමෙයි. මේ ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 17 දෙනෙකුගේ සහායක කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු ලෙස 13 කාර්ය මණ්ඩල 13 දෙනෙකු ලෙස 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පළමුව ඕස්ට්‍රේලියාවට ගොස් තිබූ අතර ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධයට ලක්වීම මත තරගාවලිය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් 5 දෙනෙකු සහ පුහුණු කරුවෙකු පසුව ඕස්ට්‍රේලියාවට යවලා තියෙනවා. දැන් ඒකත් තියෙනවා. දැන් මේ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාව බලා ගිය එම ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ 23 දෙනෙකු සඳහා ගුවන් ටිකට් පත්, නවාතැන් පහසුකම්, ආහාර, විදේශීය ගමන් සංයුක්ත දීවනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගෙවීමට එකඟ වී තිබෙනවා. නමුත් තම වියදම් දරා තිබූ අතර
ඉතිරි 7 දෙනා වෙනුවෙන් වියදම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් දරා පසුව ඒවා ක්‍රිකට් ආයතනය විසින් අය කරගෙන තිබෙනවා කියන එකත් මෙහි සඳහන් වෙලා තිබෙනවා. දැන් මෙහිදී අනික් කරුණ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 32 දෙනා ඇතුළු පුද්ගලයන් 52 දෙනෙකු ඕස්ට්‍රේලියාවට යාමට අවසර ලබා දෙන ලෙස එවකට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා තිබෙනවා. ක්‍රීඩා ඇමතිවරයාගෙන්. එවකට ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් කටයුතු කළේ රොෂාන් රණසිංහ. ඉතින් දැන් ඔහු සර්වජන බලයේ පක්ෂයේ ප්‍රධානියෙකු වශයෙන් තමයි කටයුතු කළේ. ඉතින් ඔහුගේ කාල පරිච්ඡේදය තුල තමයි මේ දූෂිත ක්‍රියා සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් ඔහුත් ඒ වලට වග කිය යුතුයි. අද සර්වජන බලයට මේ පක්ෂයට හේතු වෙලා ඔහු Tamanට සුදනෙක් වෙන්න බෑ. ඔහුගේ පරිපාලන යටතේ තමයි මේවා සිද්ධ වෙලා තියෙන්නේ. ඔහු මේ වලට සම්බන්ධ බවටත් පැහැදිලි කරුණු කාරණා මේ තුල පවා සඳහන් වෙනවා. මොකද වක්‍රව හෝ ඍජුව ඔහු මේ වලට වග කියන්න ඕනේ. මොකද Tamanගේ යටතේ යම් ආයතනයක් තිබෙනවා නම් ඒ ආයතනය තුල ඉන්න ප්‍රධානීන් යම් කිසි දූෂණ වංචා අක්‍රමිකතා අයුතු ක්‍රියා සිද්ධ කරනවා නම් ඒක කන්ට්‍රෝල් කරගන්න, ඒක පාලනය කරන්න, ඒක නැති කරන්න ඒ ඇමතිවරයා වශයෙන් එහි ප්‍රධාන පරිපාලකයා වශයෙන් ඇමතිවරයා ඒක කළ යුතුයි. ඒක නොකරනවා නම් ඔහුගේ දුර්වලතාවය. ඒක අනිත් පැත්තෙන් ඒක නොකරමින් අපි අදහස් කරන එක පැත්තෙන් ඔහු මේ වලට සහාය දීලා කියන කරුණ තමයි චෝදනාව තමයි එල්ල වෙන්නේ. ඒ නිසා ඔහුටත් මේ එල්ල වෙන දූෂණ චෝදනා වලින් ගැලවීමක් නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රීඩකයන් 30 දෙනා අතරින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය දී තිබූ ක්‍රීඩකයන් නොවන 17 දෙනෙකුත් ඕස්ට්‍රේලියාව බලා යෑමට අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ආවරණ අනුමැතිය ලබා දී තිබුණා කියලා තිබෙනවා. ඒ කියන්නේ මේ ක්‍රීඩා ශාස්ත්‍රයට මේ සම්බන්ධ නැති තවත් පිරිසකට මේ ආකාරයට මේ සංචාරයේ යෑම සඳහා අවසර ලබා දී ඇති බවක් තමයි මේකෙන් පැහැදිලිව පෙන්눔 කරන්නේ. ඉතින් මේකෙන් තේරෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව එහෙම නැත්නම් මේ ලෝක පූජිත ක්‍රීඩාවක් රටට කීර්තිය ලබා දුන් ක්‍රීඩාව මොනතරම් මජර විදියට තමන්ගේ පෞද්ගලික අභිවෘද්ධාර්ථයෙන් උදෙසා ඒ වගේම තමන්ගේ හිතවිතු මිත්‍රයන් පිනවීම සඳහා රාජ්‍ය මුදල් වැය කරමින් රාජ්‍ය දේපල වැය කරමින් රාජ්‍ය ආයතනවල ලිපි සිරස්තල භාවිතා කරමින් කොයි ආකාරයකද කටයුතු කර තිබෙන්නේ කියන එකත් මේකෙන් අපිට අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් අනිත් පැත්තෙන් තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කළ නිලතර දරන්නන් 7 දෙනෙකු ඇතුළු විධායක කමිටු සමාජිකයින් 14 දෙනෙකු ඕස්ට්‍රේලියාව පැවති තරඟාවලිය නැරඹීමට ගොස් සිටි බවට අනාවරණය වූ අතර ඔවුන් සඳහා ගුවන් ටිකට්පත් වීසා ගමන් රක්ෂණ දීමන තරඟාවලිය නැරඹීමේ ටිකට්පත් හා ලෙස රුපියල් 6,87,263ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා තිබූ බව මේ තුල පැහැදිලිවම සඳහන් වෙනවා. ඉතින් මේක දූෂිත බරපතල ක්‍රියාවක් ලෙස තමයි සඳහන් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මෙන්න මෙහි තවත් ඉතාමත් සුවිශේෂිත කරුණු කාරණා කිහිපයක් සඳහන් වෙනවා. ඒ වගේම ඒ තමයි 2022 ජූලි මාස 7 වෙනිදා පැවති 11 වෙනි විධායක කමිටු රැස්වීමේදී විධායක කමිටු සමාජිකයින්ට තරඟයේ නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාවට යෑම සඳහා උපරිම දින 10ක් සඳහා විදේශ ගමන් දීමනා ගුවන් ටිකට්පත් වීසා ගාස්තු අභ්‍යන්තර ගමන් සහ නවාතැන් පහසුකම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරිය යුතු බවටත් විධායක කමිටුවේ නිලතල දරන්නන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් සහ අනෙකුත් විධායක කමිටු සමාජිකයින් සඳහා පිරිමැසුම් පන්තියේ ගුවන් ටිකට්පත්ද ලබා දීම සඳහා අනුමැතිය ලබා දීලා තිනවා. දැන් මෙතනින් බලන්න අපි වගේ දුප්පත් රටක් ඒ වගේම 2022 කියන්නේ රට තුල විශාල ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබුණු අවස්ථාවක්. ඒ තෙල් ප්‍රශ්නය ඇහිලා කොරෝනා අවධිය පසු කරන අවධිය. ඉතින් ආර්ථික වශයෙන් රට බරපතල බංකොලොත්තාවයටපත් වූ අවස්ථාවක්. ඉතින් මෙවැනි පරිසරයක් තුලත් මේ ක්‍රිකට් ආයතනයේ මේ විධායක කමිටුව රැස් කළා මේ විධායක කමිටු සමාජිකයන්ට කියලා තිනවා ඒගොල්ලන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් සඳහා මුදල් වීම කරගෙන තිනවා. දැන් ඇත්තටම ඒගොල්ලන්ට සාමාන්‍ය පන්තියක මේක යන්න තිබුණ නැද්ද අඩුම තරමින් මේ සංචාරේ. නමුත් ඒකටත් මොකද ඉහළම ව්‍යාපාරික පන්තියේ ටිකට්පත් තමයි එතෙන්දිත් ඔවුන් බුක් කරගෙන තින්නේ. ඒකෙන්ම තේරෙනවා මේගොල්ලෝ කොයි ආකාරයටද අර පිරිමැස්වෙන් කටයුතු කළා තිබෙන්නේ කියන එක. අනිත් එක තමයි මේ ක්‍රීඩා අමාත්‍යවරයා අමතන 2022 සැප්තැම්බර් මාස 20 වෙනි දින ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාගේ ලිපිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකයින් 16 දෙනෙකුට
ප්‍රධාන විධායක නිලධාරියා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා, මානව සම්පත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ආරක්ෂක උපදේශක නිලධාරියා ඇතුළු 20 දෙනෙකුට 2022 ඔක්තෝබර් මාස 16 දින සිට තරගාවලිය නැරඹීම සඳහා විධායක කමිටුවේ නිලතර දරන්නන්ට 2022 නොවැම්බර් 11 වෙනිදා සිට 13 වෙනිදා දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල කමිටු රැස්වීම සඳහා සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවට යාමට අවසර ලබා දී ඇත කියන එකක් තමයි මේකේ තියෙන්නේ. දැන් මේකෙන් මේක තේරෙනවා යම්කිසි උත්සවයකට යම්කිසි අවස්ථාවකට යා යුතු අනිවාර්ය නිලධාරීන් ප්‍රමාණය යා යුතුවා වෙනුවට අයගොල්ලෝ හිතේ හැටියට මේ සංචාර දාගෙන එහෙම නැත්නම් මෙවැනි සංචාර වලට හිතේ හැටියට පිරිස් ගිහිල්ලා මුදල් වියදම් කර ඇති බවක් තමයි මේ තුලින් පවා අපිට පැහැදිලිව පෙන්눔 කෙරෙන්නේ. ඉතින් මේකෙන් තේරෙනවා ඒ විතරක් නෙමෙයි මේ විධායක කමිටු සමාජිකයින් 15 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ආවරණ අනුමැතියට යටත්ව තරගයේ නැරඹීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු ලේකම්වරයාගේ අනුමැතිය ඇතුව පිටත්ව ගොස් ඇත කියලා. කියන්නේ ක්‍රීඩා ඇමති ඒ කාලේ හිටපු රොෂාන් රණසිංහත් ඒ Tamanට හිතුමනාපට ඒ දේවල් සිද්ධ කරගෙන තියෙනවා. හිතුවතුන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ ආකාරයට තවත් මේ වාර්තාවේ කරුණු කාරණා රාශියක් තියෙනවා. නමුත් ඒවා ප්‍රකාශ කරන්න ගියොත් තවත් බොහෝ වෙලාවක් යයි. නමුත් මේ වාර්තාවේ තිබෙන සියලුම කරුණු අපි ඉදිරි දිනවල ක්‍රමානුකූලව හෙට ඉඳන් එකින් එක හෙළිදරව් කිරීමට සූදානම් වෙනවා. ඉතින් අදට මෙපමණක් පමණක් තියාගෙන ඉදිරිය හෙට දිනේ හෙළිදරව් කිරීමට සූදානම්. නිසා ඔබ අපගේ මේ channel එක හෙට දිනත් සවන් දෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එතකොට බලා ගන්න පුළුවන් මේ ශම්මි සිල්වලා මොන ආකාරයටද මේ ක්‍රීඩාව වනසලා තියෙන්නේ, ක්‍රිකට් ආයතනයේ මුදල් කොයි ආකාරයටද වැය කළා තියෙන්නේ, කිසිදු හිතුවක්කාර ලෙස මේ මුදල් වැය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද? මේවා මෙවැනි පුජ්‍යලයන්ග තවදුරටත් මේ ආයතනය තුල තබා ගත්තොත් සිදුවන්නේ කුමක්ද කියන එකත් මේකෙන් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳ ඔබ දරන උදහස් අපිට කමෙන්ට් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අපගේ මේ ඊතලිය good news channel එක subscribe කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සම්මි සිල්වා පිළිබඳ තවත් වැඩසටහනක් හෙට අපගේ අනිත් YouTube channel එක වෙන B3 Studio 99 කියන YouTube channel එකේ ප්‍රකාශයට පත් වෙනවා. ඒකත් නරඹන ලෙස ඔබලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. ඔබලා සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම ශ්‍රීලාල් පියන්ත.